තේරෙනවද මේ පාට වර්ග මොනවාද තියෙන්නේ? දම් පාට මොනවාද? කළු පාට මොනවාද? කහ පාට මොනවාද කියලා නේද? ඉතින් මම අද පෙන්නන්න ඔයාලට මොනවාද මේ මම කියන ඇන්තෝරියා වර්ග කියලා. ඒ වගේම අපි ළඟ තියෙන පැලවල විදිහ ඔයාලට පෙන්නන්න. ඉතින් මම හිතනවා වාස වෙයි කියලා මේ වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලාම බලමු කළු පාට වර්ගයක්. ඔයා දන්නවා මෙයා කවුද කියලා? දන්නවද? දන්න තියා ඉන්නවා. මෙන්න මෙයා තමයි නිව් බ්ලැක්. හරිද? නිව් බ්ලැක් එකේ මල ගොඩක් ලොකු වෙන ලස්සන වර්ගයක්. මේ තියෙන්නේ මල ඇත්තටම මේ ගොඩක් ලොකු වෙනවා. මොකද මේ ඒ කියන්නේ දැන් ඔයා දැකලා ඇති බ්ලැක් ලව් එක, ඒ වගේම බ්ලැක් නයිට් එක, මේ තියෙන බ්ලැක් නයිට් එක. හරිද? කළු පාට වර්ගවල මෙයා නිව් බ්ලැක් එක, මෙයා බ්ලැක් නයිට් එක. මම ඔයාලට පෙන්නන්න. මෙන්න මෙයා තමයි බ්ලැක් ලව් එක. හරිද? මම පෙන්නන්නම් මේ කියන්නේ නේද? බ්ලැක් ලව් එක. ඉතින් ඔන්න මේ ඔක්කොම කළු පාට වර්ග. හැබැයි මල් වල හැදෙන විදිහ පොඩි වෙනස්කම් තියෙනවා මේ බ්ලැක් වර්ග වල. ඊට පස්සේ රෝස පාට වර්ග තියෙනවානේ. එයාලගෙන් රෝස පාට වර්ග වල තියෙනවා රොයල් පින්ක් චැම්පියන්, ස්වීට් ඩ්‍රීම්ස්, එතකොට ලිලි පින්ක් එක. ඔහොම වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න මේ තියෙන ස්වීට් ඩ්‍රීම්ස් කියන වර්ගය. එයාගේ ලස්සන බයි කලර් මලක් තමයි හැදෙන්නේ. සාමාන්‍යයෙන් අපි විකුණනකොට මේ වගේ මල් සහිත පැල තමයි අපි සේල් කරන්නේ. ඔයා දැකලා ඇති චූටි ගස් නෙවෙයි මෙන්න මේවා. එතකොට තව කෙනෙක් ඉන්නවා මිස්ටික්. එකයි මාටිස් එකයි. දැන් මාටිස් කියලා අහනවනේ තැඹිලි පාට. මේ ඉන්නේ තැඹිලි පාට. හරිද? මෙන්න මෙයා තමයි මිස්ටික් කියන්නේ. ඉතින් මේක රෙඩ් මිස්ටික්, මිස්ටිකියෝ කියලා කියනවා. මේ රෙඩ් මිස්ටික් එකේ රතු ගතිය වැඩි. හරිද? අපි තව මම ඉක්මනට පෙන්නන්නම් ටිකක්. ඔයා තව අපෙන් අහනවා නේද? ලිවියම් කියන්නේ කාටද කියලා. ලිවියම් වර්ග ගොඩක් තියෙනවා. ඒ ලිවියම් වලින් මෙන්න මෙයා ලිවියම් රෙඩ් එක. මේ තියෙන්නේ ෆැන්ටසි ලව්. මේක ෆැන්ටසි ලව්. මේ වගේ සමර් ලව් කියලා එකකුත් තියෙනවා. ඔයාලා ඉගෙන ගන්න මල් වල විදිහ ඉගෙන ගද්දි පාට වගේම මොනවාද තියෙන වර්ග කියලා. ඒක ගොඩක් අය මේ අපි මැලේසියන් බ්ලැක් කියලා රටින් ආපු වර්ගයක් තිබ්බා. මේ තියෙන මැලේසියන් බ්ලැක් වල ලොකු ගස් සෙට් එකක්. ඒ වගේ මේක තමයි කහ පාට. හරිද? මේක කහ පාට, මේක තමයි වැනිලා යෙලෝ කියන්නේ. ඔයාට අඳුර ගන්න ලේසි මේ වීඩියෝ එක බලුවා නම්. එන්න මල් ඉගෙන ගමු අපි මොනවාද කියලා. මොකද තමන් බිස්නස් එකක් පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන මේ වර්ග තමයි මේවා. මම ඔයාට පෙන්නන මිලියන් රෙඩ් එකයි. මේක මිලියන් ෆ්ලවර් එක. මිලියන් රෙඩ් එකේ එතන ප්ලාන්ට් එකක් තියෙනවා මේ ඔයාට මම පෙන්නන්න. පේනවද? මෙන්න මෙයා මිලියන් රෙඩ් එක සහ මේක මිලියන් ෆ්ලවර් එක. මේකේ වෙනස්කම් තියෙනවා. මේ මිලියන් ෆ්ලවර් එක නැනෝ ස්ටාර් කියනවා. දිගට ගිනි දැල්ල වගේ හැදෙනවා මේ. ඒතර මෙයාගේ ලස්සන චූටි මල් ගොඩක් හැදෙනවා. මේ දෙන්නම පඳුරු විදිහට හැදෙනවා, පැල ගොඩක් එනවා. පැල බෝ කරන කෙනෙක් නම් ඔයාට මේක හරි වාසි. හරිද? ඔයාම හිතන්න දැන් පැල හදද්දි මොන වගේ පැලද හදන්න ඕන කියලා. අපි කියනවටත් වඩා මම හිතනවා ඒක හොඳයි කියලා. ඊට පස්සේ මම ඔයාලට බේබි පර්පල් ප්ලාන්ට් එකක් පෙන්නන්න. ලස්සන දම් පාටක් තියෙනවා. දැන් ඌතා ටෙසරෝ වලට වඩා මෙන්න මේක හරි ලස්සනයි. වඩා නෙවෙයි. එයාට පස්සේ මේක හරි ලස්සනයි. ඉතින් මෙන්න මේ වගේ එන්තුරියන් ගොඩාක් තියෙනවා එන්තුරියන් වගාවේ. ඔයත් බලන්න try කරලා වර්ග ඉගෙන ගන්න, නම් ඉගෙන ගන්න, හදන්න මොනවාද කියලා ඉගෙන ගන්න. මේ වගේ ලස්සනට ගස් හදන්න පුරුදු වෙන්න. මේවා හරි ලස්සනයි. මේවා තමයි අපි අලෙවි කරන්න තියෙන එන්තුරියන් sizes. ඉතින් ඔයාත් ආස කරොත් ඔයාට කරන්න බැරි දෙයක් නෑ. තේරෙනවනේ ලස්සන.